ඉතින් ආයිබුවන් මම පොඩ්ඩක් වාඩි වුණා මෙන්න මේ ගහ ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ තියෙන්නේ ගඟ වැරැල්ල. එහෙම නැත්නම් ෆිලන්තස් කියලා අපි කියන්නේ. ගඟ වැරැල්ල, වලස් ඇඳිරිය එක එක නම් වලින් මේ ගහ හඳුන්වනවා. ඉතින් මේ තියෙන්නේ මම හදාගෙන යන තව ඒ වගේ ගඟ වැරැල්ල ගහක්. ඉතින් මේ වගේ ගස් රාශියක් මං ගාව තියෙනවා. මේ තියෙන්නේ තව අවුරුදු ගාණක් පරණ ගහක්. මේ තියෙන තවත් ගහක් මම දැක්කා ලංකාවේ එක බොන්සායි පේජ් එක දාලා තියෙනවා කමෙන්ට් එකක ගඟවැරැල්ල කියන්නේ පඳුරු ගණයේ ශාකයක් මේවා බොන්සායි කරන්න ගන්නෙ නැහැ කියලා. හරිද? ඕගොල්ලෝ ඔය වගේ බොරුකාරයෝ ඔය views ගන්න බලාගෙන බොන්සායි කරන අයට අහු වෙන්න එපා. chat gpt තියෙනවා, gemini තියෙනවා. ඒ ඕන එක ඕගොල්ලන්ට ගහලා බලන්න පුළුවන් මේ ෆිලන්තස් මේ පඳුරු ශාක බොන්සායි වලට ගන්නෙ නැද්ද කියලා. හරිද? ඉතින් ඕගොල්ලන්ට මට කියන්න තියෙන්නේ මම ඕගොල්ලන්ට හරියටම කිසිම දෙයක් කන් ගන්න නැතුව ඇත්ත කියනවා. මොකද අපි බොන්සායි කලාවට ආද බොන්සායි වලට ගන්න පුළුවන් සාර්ථකව හැදෙන ශාකයක් තමයි ෆිලන්තස් කියලා කියන්නේ. ඉතින් අතු කෑල්ලක් ගැහුවත් පැලවෙන ශාකයක් තමයි ෆිලන්තස්. ඉතාලම ඉක්මනින් වර්ධනය වෙන ශාකයක්. හදන්න පුළුවන්. කොළ පොඩි කර කර ඉන්න ඕනේ නැහැ. හොඳින් හැදෙන ශාකයක් තමයි ගඟවැරැල්ල කියලා කියන්නේ. ඉතින් බලන්නකෝ මේ ගඟවැරැල්ල ශාකේ මේ අතු මේ කොළ වැස්ස කාලේ ඉතා සීඝ්‍රයෙන් වර්ධනය වෙන ගහක් තමයි මේ ෆිලන්තස් කියලා කියන්නේ. ඉතින් ඕගොල්ලෝ අදම ගඟවැරැල්ල ගහක් හිටවන්න ලස්සනට හදන්න සුබ දවසක්.